ලෝකයේ බලවත්ම රටක ජනාධිපතිවරයෙක් වෙනත් රටකට නිල සංචාරයක් ගිහින් එද්දී ඒ රටෙන් ලැබෙන රාජ්‍ය ත්‍යාග කියන්නේ ඊ타මත්ම ගෞරවයෙන් රැකගත යුතු දේවල්. හැබැයි මෑතකදී චීනයේ බීජිං නුවර සංචාරය කරපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉලෝන් මස්ක් ඇතුළු ප්‍රධානීන් එයාෆෝස් 1 ගුවන් යානයට නගින්න කලින් චීන රජයෙන් ලැබුණු මිල අධික තෑගි, පෑන් සහ Taman පැනල් සිටි ID කාඩ් පවා ගුවන් තොටුපළේ තිබුණු කුණු කූඩවලට දාලා විනාශ කරලා දැම්මා. ඇයි ඇමරිකානු ආරක්ෂක අංශ මේ වගේ තීරණයක් ගත්තේ? රාජ්‍ය මට්ටමින් ලෝකයේ හොල්මන් කරපු මේ මිලිටරි ආරක්ෂක රහස ගැන අද අපි කතා කරමු. 2026 මැයි මාසයේදී ඇමරිකානු නියෝජිත පිරිස චීන සංචාරය අවසන් කරලා ආපහු ගුවන් තොටුපළට පැමිණියා. හැබැයි යානෙට ඇතුල් වෙන්න කලින් ඇමරිකානු බුද්ධි අංශ විසින් දැඩි නියෝගයක් පැනෙව්වා. ඒ තමයි චීන භූමියෙන් ලැබුණු කිසිම දෙයක් ගුවන් යානය ඇතුළට ගෙන යා නොහැකි යන්න. මේ නිසා චීනයෙන් ලැබුණු රාජ්‍ය සමරු සටහන්, කබායේ ගසාගෙන සිටින නිල ලාංඡන, ලෙන්යාඩ් සහ සංචාරයේ පුරා පාවිච්චි කරපු తాවකාලික ජංගම දුරකථන සියල්ලම ගුවන් යානයේ පඩිපෙර ළඟ තිබුණු විශාල කුණු කූඩවලට දමන්නට ඔවුන්ට සිද්ධ වුණා. ඇයි ඇමරිකාව චීනයට මෙච්චර බය? හේතුව තමයි සයිබර් එස්පියනෝජ් හෙවත් සයිබර් ඔත්තු බැලීම. වර්තමාන තාක්ෂණයේ කොච්චර දියුණුද කියනවා නම් සාමාන්‍ය පෑනක්, පින් එකක් හෝ සෙල්ලම් බඩුවක් ඇතුළත පියවි ඇහැට නොපෙනෙන තරම් කුඩා ඔත්තු බලන චිප්ස්, මයික්‍රොෆෝන, ලුහු බැඳීමේ උපකරණ හෙවත් GPS tracking devices සංගවන්න චීනයට පුළුවන්. මේ උපකරණයක් එකපාරක් හරි එයාෆෝස් 1 ගුවන් යානය ඇතුළට ගියොත් ඇමරිකානු ජනාධිපතිවරයා සහ මිලිටරි ප්‍රධානීන් කතා කරන අතිශය රහසිගත තොරතුරු සැනකි බීජිං නුවරට sannivedanaya කිරීමේ අවදානමක් පවතිනවා. මේ සංචාරයට සහභාගී වුණු ඉලෝන් මස්ක් සහ ටිම් කුක් වැනි ලෝකයේ ප්‍රධානතම තාක්ෂණික සමාගම්වල ප්‍රධානීන්ට තමන්ගේ පෞද්ගලික දුරකථන හෝ ලැප්ටොප් චීනයට රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණා. ඔවුන් පාවිච්චි කළේ චීනයෙන් ලබා දුන් తాවකාලික දුරකථන. ඒවායේ කිසිදු පෞද්ගලික දත්තයක් ගබඩා කර තිබුණේ නැහැ. යානයට නැගීමට පෙර එම දුරකථනද කුණු කූඩයට දමා විනාශ කරනු ලැබුවා. මීට පෙරද චීනය විසින් විදේශීය තානාධිපතිවරුන්ට ලබා දුන් සමරු සටහන් ඇතුළත මයික්‍රොෆෝන සංගවා තිබූ අවස්ථා ලෝක ඉතිහාසයේ සඳහන්. කැමරා ඉදිරිපිට රටවල් දෙකක නායකයෝ කොච්චර හොඳට hina වෙලා අතර අත දුන්නත් තිරේ පිටුපස තියෙන මිලිටරි සහ බුද්ධි අංශ සටන කොයිතරම් දරුණුද කියලා මේ සිදුවීමෙන් මනාව පැහැදිලි වුණා. චීනයේ තාක්ෂණය සහ ඇමරිකාවේ මේ ආරක්ෂක පියවර ගැන ඔයා මොකක්ද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් මිලිටරි රහස් දැනගන්න SL Fireball අපේ YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙ හමු වෙමු.